හේරට ගියා මාස ගණන් ඉන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ දරුවෝගේ. එයා කියනවා පුතේ අපිට දරුවෝ නැහැ. හිටියනම් මෙලාට ඒගොල්ලෝ ගජ ඉලන්දාරේ. අපි දරුවන්ට හරි ආදරේ කරන අපි දරුවෝ නැහැ කියලා. ඈත් එක කතා කරේ වචන ටික විතරයි. නමුත් ඒ විශාල පරිකල්පන දුරුවක් කොට අරගෙන දුන්නා. මම කල්පනා කරනවා ඒ විවාහපත් වෙච්ච අලුත මීටත් වඩා සුන්දරව ප්‍රියමනාපව ඉන්න ඇති. ඒ කාලේ අද වගේ કોઈ සැමියා හේරට යනවා ඇති. එහෙම ගියාම අර ලොකු ගෙදර තනි වෙනවා ඇති. හදපාය පුරායක අර පිල් කඩ උඩ ආල්සලා ඉඳගෙන පීදෙන ඉරිකුයාය දිහා බලාගෙන කොයිතරම් දේවල් කල්පනා කරනවද? පොන් සඳරයට ඇවිදින් මේ කලෝ විද රන් කෙලිසේ කරන්න ඉරිකුයි වෙනවා. දුන්යම හීන දෙක මුඩද ඒ ගෙදර ඉද රන් කඳ තාම ඇල් රකින්නවද නිදි නැතිද? එයානවා වදමාවදී ඇල් රකින්නවද ඉදාගන්න නැද්ද කියලා. ගෙදර පිටුනේ අබගහක් තියෙනවා. අබගහේ ගිනි නෑ. ගිනි නැති අබගහේ වැරද්දද බඹරුන්ගේ වැරද්දද අපි දන්නවා. දෙකම වෙන්න පුළුවන්. කුමාරි වැඩිපුර උත්සාහන්නේ අබගහේ මල තමයි. කුමාරි ගිනි නෑ. ඒ නිසා කියනවා මීයම කන්න කිරෝණී ඉන්න එපා හෙට. මල් පිපුණාට ගිනි නෑ තාම අබගහට. අබගහේ ගිනි නෑ. ඒවලට දරුවෝනේ. නමුත් දරුවන් පිළිබඳ හීනයක් තියෙනවා ඇයට. තුන්පත් රැණ වේදෝ කොහොම අප දෙදෙන රන් කැටි බුදුට ඉඩ මදිවාද මගේ හන්. එච්චර ලොකු ඇති. පොඩි උඩිට නැත්ත තියෙනවා. නමුත් දරුවෝ නෑ. ඔබ තමයි ඔස්ට්‍රේලියානු සිංහ සංගීතවත් කළා. නිරෝෂා විරාජිනී හින්දි ගීත දෙමළ ගීත ගායනා කරමින් ඉඳලා මේ ගීතයෙන් තමයි ඒ කාලේ සෙල්ලම සිංහල ගීතයක් හැටියට ජනප්‍රියත්වයට ආවේ. දැන් පහුගිය කාලෙක අනුරාධපුරයේ පැත්තේ ඉස්කෝලේකට ගිහිල්ලා මම ওই කතාව කිව්වා. ඒතර ළමෙක් නැගිටලා කියනවා සර් කිව්වට පහුගිය දවසක දේශක මහත්මයෙක් ආවා ඉස්කෝලේට. ඇවිල්ලා කිව්වා මොන බොරුදෝයි කියන්නේ. අපේ තාත්තා මේ ගෝවියෙක් තමයි. හැබැයි අපේ පවුලේ ළමයි 13 දෙනෙක් හිටියා කියලා. දැන් හරියටම මම මොකද කියන්නේ? මම වේදිකාවේ ගෝවෝතේ වෙන්නේ නැති. ඒගොල්ලන්ගේ තාත්තා මේ ගෝවියෙක් වෙන්නත් ඇති. පවුලේ 13ක් ළමයි ඉන්නත් ඇති. වේදිකේ 13ම ඒගොල්ලන්ගේ තාත්තා කෙනෙක් කවුද? ඉතින් මොකද කියන්නේ? අමුරට මොන හරි කියලා කියනවද නැහැ. ගීත ගායන නියමිතව ඉන්නවා ශාස්ත්‍ර පීඨයේ සඳනි සුලෝචනා. ඔබයි අද ගායන්නේ අමුර මොන හරි කියනවද ගීතය ඉවර වෙලා කියනවා. ගීතය ඉස්සෙල්ලානේ